So guys, good morning. අපි ඊයේ රාත් 7:00ට ඔබ අපි ඇප් එක ඔන් කරලා අපි 6 යන පටන් ගත්තා. දැන් මම 6 යන එක නැමැත්තුවා උදේ 8ට විතර. අපි බලමු ඊයේ පෙරේද රැයි නයිට් දෙකේ අපි සාමාන්‍යයෙන් කොච්චර මුදලක් අපි ඔපෙලා තියෙනවද කියලා. ඊට පස්සේ අපි බලමු මේක ඇත්තටම අපිට මේ වැඩක් වෙනවද නැද්ද කියන එක අපි පොඩ්ඩක් බලමු. එතකොට ඔය වාහන අලුතෙන් වාහනයක් අරගෙන ඒකේ ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්න කියලා මේකට එන්න හිතාගෙන ඉන්න අයට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් වෙයි. රයිට් අපි බලමු එහෙනම් මම සිකුරාදා රෑ සහ සෙනසුරාදා රෑ තමයි 6 යන පටන් ගත්තේ. ඉතින් සිකුරාදා රෑ 8:00ට පටන් අරගෙන සෙනසුරාදා උදේ 4ට විතර නැවතුවා. ඊට පස්සේ ආයි නැවත සෙනසුරාදා 7:00ට රෑ 7:00ට පටන් අරන් උදේ 8ට විතර තමයි නැවතුනේ. රයිට්. ඉතින් ඒ නයිට් එකට විතරක් මට හම්බෙලා තියෙන 27634ක්. ඔයාලා බලන්න පුළුවන් ජූනි 1 ඉඳලා ජූනි 8 වෙනකන් කියලා. ඒ වගේ මේ සතියේ තියෙනවා. ඒතර මම ට්‍රිප් 16ක් ගිහිල්ලා තියෙනවා. පැය 24ක් ඔන්ලයින් ඉඳලා තියෙනවා. රයිට්. හරි. රයිට්. මේ 27634න් මම මගේ තෙල් වියදම අඩු කරන්න ඕනේ. රයිට්. එතකොට මගේ තෙල් වියදම බලපුවාම මම පළවෙනි දවසේ 5000ක් ගෙවුවා. දෙවෙනි දවසේ නැවත 5000යි. එතකොට ආයි පාන්දර තව 3000ක්. එතකොට මට සම්පූර්ණ තෙල් වියදම මේ දවස් දෙකටම ගිහින් තියෙනවා 13000ක්. රයිට්. එතකොට අපි 27600න් අඩු කරන්න 13000ක්. රයිට්. අපිට තියෙනවා 14600ක් මේ දවස් දෙකට. එතකොට අපේ වාහනේ වේස්ට් එකටත් අපි තව මේකෙන් දවස් දෙකටම රුපියල් 4000ක්වත් අපි අයින් කරන්න ඕන. රයිට්. එතකොට අපිට තියෙනවා 10600ක්. අපි මේක 10000යි කියලා ගමු. එතකොට දවස් දෙකට බෙදුවොත් එක දවසකට ආදායම රුපියල් 5000යි. රයිට්. එතකොට ඔයාලට මොකද හිතෙන්නේ? රුපියල් 5000ක් අපි මුළු රැය නිදි මරලා වාහනේ අපි ඩ්‍රයිව් කරලා දවසට 5000ක් අරගත්තොත් ඔයාලා හිතන්නේ ආදාය මං කියන්නේ සුද්ධ ලාභය 5000ක් ගන්න එක ඇත්තටම ඒකේ තියෙන වටිනාකමක්. ඒ කියන්නේ මට නම් ඒක ඇත්තටම මදි. මං හිතන්නේ දැන් අලුතෙන් වාහනයක් අරගෙන මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඒක රෙන්ට් එක ගෙවාගෙන යන්න හිතාගෙන කවුරු වාහනයක් ගන්න ඉන්නවා නම් ලීස් එක ගෙවාගෙන යන්න හිතාගෙන ඉන්නවා නම් නැවත දෙපාරක් හිතන්න. මේකේ Uber Pick Me දෙකම යාලා කිලෝමීටර ගෙවන ගණන්, ඒ පීක් ටයිම් එක, ඊට පස්සේ තියෙන ඩිමාන්ඩ් එක, ඒවා එක්ක සෑම විනාඩි සෑම වෙලාවකම කිලෝමීටරට ගෙවන ගණන් වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා මේක සාමාන්‍යයෙන් ඉතින් එහෙම අර විදියට ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බේ අර මං කලින් දාපු වීඩියෝ වල හැටියට වාහනයක් අරගෙන ඇවිල්ලා ගේමක් ගහන්න පුළුවන්ද, ෆිනෑන්ස් එක වා ගන්න පුළුවන්ද කියන දේ තමයි ගොඩක් අය අහලා තිබ්බේ. ඉතින් මම ප්‍රැක්ටිකල් වලට මේ පෙන්නලා තියෙනවා. මම Uber දුවලම මම සමහරව ඩේ කී දුවන්නේ නැහැ. ඒක ඇත්තටම ඊට වැඩිය සමහරක් වෙලාවට මම කලින් කළා තිබ්බට පොඩි අපේ ඇඟටත් මහන්සි, වාහනයටත් හරි අමාරුයි. ෆුල් වේස්ට් එකත් වැඩි. ඉතින් ඒවත් එක්ක මම දවල්ට නම් යන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක අපිට ඒක ඇඟටත් අමාරුයි. ඉතින් ඒක හොඳයි දවල්ට හොඳයි. සාමාන්‍යයෙන් අර ටයිම් පීරියඩ් එක කියන උදේ 5ට විතර පටන් අරන් 9ට විතර නවත්තලා ආයි හවස 3 ඉඳලා රෑ 10 11 වෙනකන් අන්න එහෙම දුවනම් ඒකත් අවුලක් නෑ. මොකද තවල 12 9 3 4 වගේ ඒ ටයිම් එකේ දුවන්නේ නැතුව ඒත් ඉතින් මේ අර තමන් මේකෙන් ලොකු ලාභයක් අරගෙන තනියම මේකෙන් ජීවත් වෙන්න කියලා හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඒ මම මේ කතා කරන්නේ 3 wheel bike ගැන නෙමෙයි, කාර් තියෙන කට්ටිය ගැන. ඉතින් ඒ අයට මීට අමතරව තවත් මොනවා හරි රස්සාව ජොබ් එකක් මොකක් හරි තමන්ගේ දෙයක් හරි කරන ගමන් මේක කරාට කමක් නැහැ. මේකම විතරක් කරන්න බලාගෙන වාහනයක් අලුතෙන් අරගෙන ෆිනෑන්ස් එක දාගෙන ඉන්න එපා. ඉතින් ඒක ඔයාලට පස්සේ පොසිටිව්ලි වෙන්න වෙයි. ඉතින් මගේ මේ වීඩියෝ එකෙන් අද මොකක් හරි ඔයාලගේ අදහසක් ඔයාලට හරි දෙයක් ලැබුණා නම් ඒක ඔයාලට මේකේ මන්දයක් ගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් ඔයාලගේ අදහසත් මගේ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ඉතින් ඔයාලගේ අදහස ඇත්තටම
මට හයි ඉස්සරහට හදන්න තියෙන වීඩියෝ හරි මොනවා හරි වලට දෙන්න මොන දෙයක් තියෙනවා නම් ඔයාලගේ අදහස් ඇත්තටම වටිනවා. ඉතින් හැමෝගෙම ඉල්ලන්නේ මොකක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. ගොඩක් අය නම් බැනලා තමයි කමෙන්ට් කරලා දීපි සමහර වීඩියෝ වලට. ඉතින් මේ ඉතින් හැමෝටම නම් ජය වේවා. හොඳට හිතලා බලලා ඔයාලගේ ඉදිරි ගමන් ඉදිරි මොනවා කරගෙන යන්න. එන ජය වේවා හැමෝටම. මේ වීඩියෝ පිළිබඳ අදහසක් කමෙන්ට් කරලා යන්න හැමෝටම. ලයික් එකක් දාන්න. මගේ පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න. අපි ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා හැමෝටම.